හලෝ කොහොමද අද වීඩියෝකින් කතා කරන්න යන්නේ Samsung T7 Shield Portable SSD එක ගැන මේක 1TB SSD එකක් අද ඒකේ අන්බොක්සින් එක සහ රිවිව් එක එහෙනම් බලමු මේ SSD එක මොකක්ද මේක කොයි වගේ ප්‍රයිස් එකකටද ගන්න පුළුවන් කියලා එහෙනම් මගේ channel එකට subscribe කරන්න ලයික් කරන්න මේ වීඩියෝ එකට ඔයා දන්න හැමෝමත් එක්ක මේ වීඩියෝ ෂෙයා කරන්න ඒ වගේම ඔයා මේක යූස් කරලා තියෙනවා නම් ඒ ගැන ඔයාට තියෙන එක්ස්පීරියන්සස් වගේ දේවල් පල්ල තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න එහෙනම් අපි යමු වීඩියෝ එකට ඉතින් මේ තියෙන්නේ ඒ පෝර්ටබල් SSD එක මේ බලන්න ඒක Samsung SSD එක T7 Shield ඒ කියන්නේ මේක අමු පිටින්ම පෝර්ටබල් SSD එක මේක 1TB මේකේ ස්පීඩ් එක තියෙනවා 1050 Mbps ස්පීඩ් එක. ඒ කියන්නේ මේක ගොඩක්ම ස්පීඩ් කියලා තමයි පේන්නේ. මේක ඔයාලට Windows එක, Mac OS එක, Android එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි අන්බොක්සින් එක කරමු. දැන් මෙතන මේක නම් ටේප් එකක් ගහලා ආවා. මම ඒක දැන් කඩාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේක ඇරියට පස්සේ ඇතුලේ පොඩි බොක්ස් එකක් තියෙනවා. ඒක මෙම පඩිසමට ගන්නන්නේ මොකද ඒක උඩ තියෙනවා SSD එක. ඒක ඩ්‍රොප් ප්‍රොටෙක්ෂන් තියෙනකොට වට්ට ගන්න එපා. දැන් මගේ අතින් ඒක සැරයක් මේක වැටුණා. ඒ නිසා ආයෙත් වැටෙන්නේ නැති වෙන මම ඒක එළියට ගන්නවා. ඊට පස්සේ මේක මෙහෙම අරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන මෙහෙම කාඩ්බෝඩ් ෆ්‍රේම් එකක් ඇතුලේ තියෙනවා SSD එක. එන්න එක ඔයාට පුළුවන් පරිස්සමට මෙහෙම පැත්තකින් අරන් තියාගන්න. ඊට පස්සේ මෙන්න මේක ඕපන් කරන්න. ඊට පස්සේ ඕපන් කරලා වෙලා මෙන්න මෙතනිනුත් ඔයාට ඕපන් මෙන්න මෙතනින් ඕපන් කරන එක ලේසි. මෙන්න මෙතනින් ඕපන් කරලා පිටිපස්සේ නැදලා ගන්න මෙන්න මේ පැකේජින් එක. මෙතන ඔයාට කේබල් ටයිප්ස් දෙකක් හම්බ වෙනවා. මේ කේබල් ටයිප්ස් තමයි මේක රෙගියුලර් USB කේබල් එකක්. මෙතන USB type C කනෙක්ටර් එකක් තියෙනවා. එතන USB type A කනෙක්ටර් එකක් තියෙනවා. USB type A කියන්නේ අපි රෙගියුලර් USB එක තියෙන්නේ. ඒ කියන්නේ අපි pen drive එක පාවිච්චි කරන USB එක තියෙන්නේ. ආන එක තමයි ඒක. මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ desktop PC එකයි laptop එකයි එක laptop එකෙත් USB type A තියෙනවා නම් තමයි. ඊට පස්සේ තවත් කේබල් එකක් හම්බ වෙනවා. ඒක USB type C to USB type C. ඒක ඔයාලට ස්මාර්ට්ෆෝන් එකත් එක්ක පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලා ගාව Dell XPS එකක් හරි Asus ViewBook එකක් හරි තියෙනවා නම් ඔයාලට ඒකත් එක්කත් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ type C to type C කේබල් එක. ඊට පස්සේ මෙන්න මෙහෙම පොඩි user manual එකක් එනවා. ඒකෙත් ඔයාලට ගොඩක් details බලා ගන්න පුළුවන්. බලමු මේක ඉංග්‍රීසි වලින් තියෙනවද කියලා. හරි ඉංග්‍රීසි වලින් තියෙනවා. how to connect කියලා ගහලා තියෙනවා. වැඩි details නැහැ. SSD ගන්න. නෝක තමයි unboxing එක. එහෙනම් අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. right guys මම මගේ ලැප් එකට ඒක ගහලා පෙන්නන්නේ මගේ portable SSD එක. දැන් මේ portable SSD එක ඕගොල්ලෝ කම්පියුටර් එකට ගහුවට පස්සේ ඕගලන්ට මෙන්න මේ වගේ ෆයිල්ස් තුනක් තියෙන බලා ගන්න පුළුවන්.
මේ මයි ඩේටා කියන එක නම් චරකයා ගන්න බා එක මගේ පර්සනල් ඩේටා එක මයි ඩේටා කියන එක මගේ පර්සනල් ඩේටා මෙන්න මේ ෆයිල්ස් තුන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේක මොකද ඔයා Windows කම්පියුටර් එක ගන්න පාවිච්චි කරන මම මේ පාවිච්චි කරන ලැප්ටොප් එක වගේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ exe ෆයිල් එක හරහා ඒ software එක install කරගන්න මම මේ install කරලා තියෙනවා වගේ ඒක හරහා ඔයාලට පුළුවන් ඔයාගේ SSD එක manage කරගන්න දැන් මේ වගේ ඒකේ storage space එකේම පෙන්නනවා settings වල ගිහලා security mode එකේම enable කරගන්න ඔයාලට serial number වගේ දේවලුත් බලාගත්ත හැකි ඊළඟ මෙතනට ඔයා Mac එක ගන්න පාවිච්චි කරන්නේ ඒකට package file එකක් තියෙනවා. දැන් මෙතන පොඩි text document එකක් තියෙනවා. මෙන්න මේ link එකට ගිහිල්ලා ඔයා Android smartphone එක නම් පාවිච්චි කරන්නේ ඔයාලට පුළුවන් Android application එක Play Store එකෙන් download කරගන්න. අනේ විදිහටම ඔයාලට මේ SSD එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අද ඔච්චරයි වීඩියෝ එකෙන් කතා කරගන්න යන්නේ ඔපරේෂන් එක කියන්න බැරුණා මේ SSD එක මම ගත්තේ දෙහිවල Nanotech එකෙන් ඒක 37500 37,500 rupees වුණා ඉතින් බජට් එක තියෙනවා නම් ඔයගලන්ට මේ SSD එක ගත්ත හැකි මේක 1TB SSD එකක් එන අද රොච්චර වීඩියෝ එකක් ගත කරන්න යන්නේ කලින් කිව්වා වගේ මගේ channel එකට subscribe කරන්න like එකක් දාන්න මේ වීඩියෝ එකට share කරන්න ඔයගොල්ලෝ දන්න හැමෝමත් එක්ක ඔයගොල්ලොන්ට මොකක් හරි experience එකක් තියෙනවා නම් මේ SSD එකත් එක්ක ඒක comment section එකේ දාන්න එහෙනම් පස්සේ වීඩියෝ එකකින් හම්බ වෙමු